පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මේ වෛරය කියන ධර්මතාවය. සංසාරයේ නිවන් මඟට කොයිතරම්නම් බාධාවක් වෙනවද කියන කාරණාව පැහැදිලි කරන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ජාතක පාළියේ ආනිසංස වර්ගයේ සඳහන් වෙලා තියෙන තයෝ ධම්ම කියන ජාතක කතාව මුල් කරගෙන පැහැදිලි කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාවත් දේශනා කරන්න යෙදුනේ ඝාතන ප්‍රයත්නයක් පදනම් කරගෙන. මොකද්ද මේ ඝාතන ප්‍රයත්නය? අපේ පින්නතුන් දන්නවා දේවදත්ත භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නසලා තමන් බුදු වෙනවා කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේ නසන්න කොයිතරම් උත්සාහ කරපු කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ නසන්න පුළුවන්ද කාටවත්? ඊටාම 이르දි බල සම්පන්න දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුටවත් ඒ කාර්ය කරන්න බැරි නම්, ඒ වගේම මාරයාටවත් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ අරගන්නත් බැරි නම්, දේවදත්තයන් වහන්සේ වගේ කෙනෙක් භාග්‍යතුන් වහන්සේ කොහෙ නසන්නද? එතකොට දේවදත්තයන් වහන්සේ ඒ කාරණාව දන්නේ නැද්ද? පින්නතුනි, අජාසත්ත කුමාරයාට තාත්තා නසලා රජ වෙන්න කියලා අවවාද කළේම මේ දේවදත්ත භික්ෂුව. එතකොට පාප මිත්‍රයෙක්. අජාසත්ත කුමාරයා ලව්වා තමන්ගේ තාත්තා මැරිව්වා. අජාසත්ත කුමාරයාට යහපතක් කළාද? අජාසත්ත කුමාරයා අවීචියට හෙළන්නයි කටයුතු කළේ. අජාසත්ත රජුරුව නම් අවීචියට ගියේ නැහැ. නමුත් ආනන්තරීය කර්මයක් කරපු කෙනෙක් කවදාවත් අවීචියෙන් මිදෙන්නේ නැහැ. නමුත් අජාසත්ත රජුරුව අවීචියට ගියෙත් නැහැ. ඒකට හේතුවත් අපි කතා කරමු ඉදිරියට. අජාසත්ත රජුරුව මේ වෙනකොටත් නිරයක දුක් විඳිනවා. ඒ ලෝකුඹු නිරය කියලායි සඳහන් කරන්නේ. මනුස්ස වර්ෂ වලින් දල වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මනුස්ස වර්ෂ 60000ක් ලෝකුඹු නිරයට අවශ්‍යයි කියලා. නමුත් අවීචියට ගියා නම් මනුස්ස වර්ෂ 1.140ක් අසංකේයයක් තරම් කාලයක් ඒ අවීචියේ දුක් විඳින්න සිද්ධ වෙනවා. 1.140ක් ඉලක්කමින් අවීචියේ දුක් විඳින්න සිද්ධ වෙනකොට අජාසත්ත රජුරෝ දැනට නිරේ දුක් විඳින්නේ 1.1යි. එහෙම නැත්නම් 1.0යි. මනුස්ස වර්ෂ 60000යි 0.3ක් තමයි 0.3ක කාලයක් තමයි ඉන්නේ. මනුෂ්‍ය වර්ෂ 60000ක්. 0.3ක් නෙමෙයි 0.4ක්. 1.140ක තරම් කාලයක් නිරේ දුක් විඳින්න හිටපු කෙනා 0.4ක කාලයකට කොහොමද මේ කර්මය අඩු කරගත්තේ? පාප මිත්‍රයාගෙන් මිදුණට පස්සේ. එතන ඉඳලා තමන්ගේ මුළු ජීවිත කාලයම සිල්වත්ව ගත කළා. ඒ විතරක් නෙමෙයි, සම්මා සම්බුද්ධ ශාසනය සහ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මහ පුදුමාකාර ශ්‍රද්ධාවක් තිබුණා. දැන් බලන්න, එහෙම ශ්‍රද්ධාවක් තේන්න තිබිච්ච අය පාප මිත්‍රයාගේ ආශ්‍රය නිසා මොන තරම් වෙනසෙනවද කියලා. අන්න ඒක නිසා තමයි මේ ශාසනය පින්නතුනි මුලින්ම උගන්වලා තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න කියලා නෙමෙයි. එහෙනම් මොනවද මුලින්ම කියලා තියෙන්නේ? පාප මිත්‍රයන්ගෙන් වළකින්න කියලා. අසේවනාච බාලාන.
බාලයන් ඇසුරු කිරීම නවත්තන්න කියලා තමයි මුලින්ම කියලා තියෙන්නේ. දෙවනියට තමයි කියලා තියෙන්නේ පණ්ඩිතානංච සේවනා කියලා. ඒ වගේම අපේ ශාසනය මුලින්ම කියලා නෑ පින් කරන්න කියලා. එහෙනම් මුලින්ම කියලා තියෙන්නේ මොනව කරන්නද? පව් කරන එක නවත්තන්න කියලා. සබ්බ පාපස්ස අකරණං. සියලු පාපයන්ගෙන් මිදෙන්න කුසලස්ස උපසම්පදා දෙවනුවටයි දේශනා කළේ කුසල් සම්පූර්ණ කරන්න කියලා. එහෙනම් පාප මිත්‍රයෝ ඇසුරු කරන්න එපා කියලා අපිටත් මොන තරම් අවවාද කළාද භාග්‍යවතුන් වහන්සේ. අජාසත් රජුරෝ පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මොන තරම් ශ්‍රද්ධාවෙන් බැඳුනද? භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කාරණාව එක හෙලාම රජුරවන්ට කියන්න බය වුණා පිටිස. ආන් ඒක නිසා රජුරුවට බෙහෙත් ගල්වලා බෙහෙත් ඔරුවල බස්සවලා වෙනත් අසනීපයක් ගැන කියන්න ඇති. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා රජුරුවන්ගේ කන වැකෙනකොට රජුරුවන්ගේ ඇතිවෙන චිත්ත සංතාපය දරාගන්න පුළුවන් තැනට පත් කරලා තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කිව්වේ. එහෙම නැත්තම් එක හෙලාම කෙලින්ම ඍජුවම ප්‍රකාශ කළා නම් හදවත පුපුරලා මිය යන්න ඉඩ තිබ්බ කියලා කියන්නේ. ඒ තරම්ම ලෙන්ගතුකමක් භාග්‍යතුන් වහන්සේ ගැන තිබුණා. එහෙම එකක් අපිට නෑනේ. ශ්‍රද්ධාවක තරම කොහොමද එතකොට? වෙනතන අපිට බුදුරජාණන් වහන්සේ ගැන ලොකු හැඟීමක් නෑ අපිට කොහොම වුණත්. ඒ හැඟීම එන්නේ කොතනින්ද? ඒ හැඟීම එනවනම් එන්නේ ධර්මයේ තුලින්මයි. ඒ කියන්නේ අපේ දහම් දැනුම බොහොම තාම දුර්ලභයි, දුර්වලයි. භාග්‍යතුන් වහන්සේ ගැන තියෙන අවබෝධය අපිට තව හුඟ මදි. කෙනෙක් මැරුණාම අපේ ඇස්වලට කඳුළු ආවට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කියහම අපේ ඇස්වලට කවදාවත් කඳුළු ආවේ නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ තවම තේරිලා මදි අපිට. මං වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද කියන කාරණාව තාම අපිට වැටහිලා මදි. ඒක නිසායි අපි මෙච්චර ප්‍රමාද. දේවදත්ත හාමුදුරුවෝ කියාපු විදිහට තමන්ගේ පියා නැසලා තමන් රජ වුණත් දේවදත්ත හාමුදුරන්ගේ බලාපොරොත්තු වන මුදුන්පත් කරගන්න බැරි වෙන ලකුණු පේනවා. අජාසත් රජුරුව ගාවට ගිහිල්ලා එක වෙලාවක කියනවා නාලාගිරි යතාට රාපෝල මට දෙන්න කියලා. මහරජා අනික් දවස්වලට රාකල් ගෙඩි කීයක් යතා බොනවද කියලා අහන්නේ. එතකොට කියනවා ස්වාමීනි 8යි කියලා. එහෙනම් හෙට දෙගුණයක් පොමු කියලා කියන්නේ. රාකල් ගෙඩි 16ක් පොලා දෙන්න කියනවා. මොකටද කියලා අහුවාම භාග්‍යතුන් වහන්සේ නසන්න. නාලාගිරි හරි දරුණුයි. නාලාගිරි හරි ඡණ්ඩයි. ඒ වගේම පරුසයි. මිනිස් ගුණධර්ම අඳුරන්නේ නැහැ. සෙල්වතුන් ගුණවතුන් අඳුරන්නේ නැහැ. මොහුලව්ව මගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි ඉතින් අජාසත් රජුරුව hina වෙනවා. අජාසත් රජුරුව කියනවා ස්වාමීනි ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ නසන්න කියලා යමක් කළොත් උන්වහන්සේගේ ගුණය තවත් ප්‍රසිද්ධ වෙන එක තමයි වෙන්නේ කියලා. ඒ ඉතින් කලින් අවස්ථාවන් වල ඒකමනේ උනේ. ඒකට රජුරවන්ට ටිකක් දොස් කියනවා. නුඹේ කාර්යය නම් නුඹ කරගත්තා. මගේ කාර්යය කරගන්න හැටියක් ගැන කල්පනා කරන්නේ නැද්ද කියලා. ඉතින් නාලාගිරිටත් රාපෝල භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට එව්වා. විශාල පිරිසක් මේ අවස්ථාව බලන් හිටියා. මිත්‍යා දෘෂ්ටිකයෝ නම් කල්පනා කළා අද භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය අවසන් දවස කියලා. හැබැයි සම්මා දිට්ඨිකයෝ කල්පනා කළා අද බුදු බලය දකින්න පුළුවන් තව දවසක් කියලා. නාලාගිරි එන විදිහ විස්තර කරන්න බැරි තරම් භයානක විදිහක්. මග දෙපස තියෙන ගස් කොළන් ගෙවල් පවා පෙරලගෙන තමයි එන්නේ.
මහා ශක්තිවන්ත ඇතෙක්. මේ එන ස්වභාවයට බිය වෙච්ච දරුවෙක් වඩාගෙන හිටපු එක කාන්තාවක් දරුවා අතහැරලම පැනලා ගියා. දරුවා වැටුණා. දරුවා ගන්න බැරි වුණා. ඒ තරම් බයයි. නාලාගිරිත් බොහොම ඡණ්ඩයි. එන ගමන් හැරුණේ දරුවා පැත්තට. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ කතා කළේ. නුඹ එව්වේ අසරණයා වෙනුවෙන් නෙමෙයි මම වෙනුවෙන් ගන්නව නම් ගන්න තියෙන මගේ ජීවිතය කියලා. ඒ වචන මාත්‍රේ කන වැකුණ විතරයි භාග්‍යතුන් වහන්සේ ළඟ නතර වුණේ දන ගහලා. පංච වර්ණයෙන් දීප්තිමත් වෙන භාග්‍යතුන් වහන්සේගේ නේත්‍ර යුගලයෙන් නාලාගිරි දිහා බැලුවහම ඒ කරුණාව වෑහෙන net දෙක Tamanට එල්ල වෙලා තියෙනකොට නාලාගිරි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ මත තමන්ගේ හොඬය තියලා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාද ඉල්ලුවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ඔහු පංචශීලයේ පිහිටෙව්වා කියලා. නාලාගිරිව පංචශීලයේ පිහිටෙව්වා. තිරිසන් සතෙක් නොවි හිටියනම් ඒකාන්තයෙන්ම සෝවාන් වෙනවා කියලා සඳහන් කරනවා. නමුත් තිරිසන් අවදියක් තිබුණ නිසා සෝවාන් වෙන්නේ නැහැ. අනික නාලාගිරි කියලා කියන්නේ මතු බුද්ධත්වයේ ලැබෙන බෝධිසත්වයෙක් බවයි. දස බෝධිසත්ව වත්තු කතා කියන පැරණි ධර්ම ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙන්නේ. ත්‍රිපිටකේ නම් එහෙම කොහෙවත් සඳහන් තැනක් හම්බ වෙලා නැහැ. මෙන්න මේ පැරණි ග්‍රන්ථයේ තමයි ওই කතාව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ නාලාගිරි එවලක් බැරි වුණානේ තමන්ගේ කාර්යය කරගන්න. ඒ නිසා තමයි තීරණය කළේ මමම කරනවා කියලා. ඒ නිසා ගිජුකුළු මුදනට නැගලා භාග්‍යතුන් වහන්සේ සක්මන් කරන වෙලාවේ විශාල ගලක් භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුව ආරමුණු කරලා පෙරළුවා. දේවදත්ත හාමුදුරුවෝ 75 දෙනෙක්ගේ විතර ශක්තිය තියෙන කෙනෙක්. ඒ ශක්තියත් පාවිච්චි කරලා යන්ත්‍රයකුත් යොදලා පෙරළුවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වර්තමානයේ තියෙන වගේ නවීන යන්ත්‍රයක් ගෙනහිල්ලා නෙමෙයි. සමහරලාට අපි ඔය ලී පාවිච්චි කරලා එක එක ක්‍රම වලින් උස්සන්න බැරි බර අංගේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න ඇති. ඉතින් ගල පහලට පෙරෙල්ලා ආවා. නමුත් මේ මහා ගල් පර්වතයේ මැද හදිස්සියේ පැන නැගුණ ගල් දෙකක් මේ පෙරලෙන ගල බාරගත්තා. ඒක භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයක්ද? නෑ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මේ ගල් දෙක පැන නැංගේ මගේ 아무තු ආශ්චර්යයක් නිසා නෙමෙයි කියලා. දේවදත්තයන් ගල පෙරලන බව මහණෙනි මම දැනගෙන හිටියෙත් නෑ. ඒ ගල නවතින්න කියලා මම 이르දියක් දැක්කුවෙත් නෑ. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි එහෙනම් ඒක දෙවියන්ගේ 이르දියක්ද කියලා. නෑ මහණෙනි. ඒක දෙවියන්ගේ 이르දියකුත් නෙමෙයි. එහෙනම් ස්වාමීනි මොන ධර්මතාවයේ යටතේද ඒ මහා ගල් පර්වතයෙන් ගල් දෙකක් නැගිටලා මේ ගල බාරගත්තේ කියලා ඇහුවා. පුදුම හිතන්න කාරණාවක් නේ. භාග්‍යතුන් වහන්සේ හරි සරල උත්තරයක් දෙනවා. මහණෙනි මගේ ආරක්ෂාව මම කලින් හදලා තිබුණේ කියලා. ඒ කියන්නේ මෙතන ගල් දෙකක් හිටවලා තිබ්බද කලින්? නෑ පින්නතුනි. මගේ ආරක්ෂාව මම කලින් හදලා තිබුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පාරමිතා පුරාගෙන ඉන්න සංසාර ගමනේ අනාදිමත් කාලයක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වුණේ. ආන් ඒක නිසා මගේ පණ නසන්න පණ ඇති පණ නැති කිසි දෙයකට පුළුවන් කමක් නැහැ. මගේ ආරක්ෂාව කලින් හදලා තිබ්බා කියලා කිව්වා. එතකොට අපේ ඇයිට හිතෙන්නේ නැද්ද? ඔබේ ආරක්ෂාවත් ඔබ හදලා තියෙන්නේ කියලා. තාම නම් කවුරුවත් ඇවිල්ලා මරාගත්තේ නැහැ. හෙට වෙනකොට මොනවා වෙයිද දන්නේ නැහැ. නමුත් ජීවිතේ යම් වයසක් මේ වෙනකන් තියෙනවා නම් මේ වයසට එනකන් අකාලයේ මියදෙන්න තරම් හේතුවක් අපිට එළඹුණේ නැහැ කියලා කියන්නේ පෙර ජීවිතවල පෙර බුද්ධාන්තරවල හරි සිල් රැකලා ලබාගත් කුසල කර්මයක අග්‍රඵලයක් වෙන්න බැරිද? හැබැයි ඒ පුණ්‍ය ශක්තිය කවදද කොතනද කොහොමද ඉවර වෙන්නේ කියලා කවදාවත් අපිට කියන්න පුළුවන් කමක් නැහැ.
ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්. සංසාරේ කර්මය කොතන කොහොම කළාද දන්නේ නැහැ. කෙනෙකුට පිහියෙන් ඇනලා මැරලා කියලා ආරංචි වෙනවා. කෙනෙකුට වෙඩි තියලා මරලා කියලා ආරංචි වෙනවා. තව කෙනෙකුට තියුණු ආයුධ වලින් කපලා මරලා දාලා කියලා ආරංචි වෙනවා. මේ විවිධාකාර විදිහට භයානක විදිහට ජීවිත නැති කරපු අවස්ථාවන් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. අපිට මේ සිද්ධිය දැක්කහම දුකයි. සමහර ඒවා අහන්නත් අපි අකමැතියි. තියා බලන්න යන්නවත් අපිට හිතෙන්නේ ඒ අපරාධය කරලා තියෙන විදිහ. නමුත් පින්නතුනි ඔහුත් සංසාරේ දවසක තවත් කෙනෙකුට එහෙම අපරාධයක් කරලා තියෙනවා. තමන්ම නෙලාගත්ත තමන්ගේ ඵලය තමයි තමන් පිටිපස්සෙන් එන්නේ. මේ හැම ජීවිතයක්ම සැලසුම් කරලා තියෙන්නේ අපි. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ සැලසුම් කරලා තියෙන්නේ තමන්මයි. පෙර ජීවිතවල ඔබ සැලසුම් කරපු විදිහට තමයි මේ කාලේ ඵලයේ භුක්ති විඳින්නේ. ඒ හින්දා මේ අනුන්ට දොස් කියන්න දෙයක් කවදාවත් නැහැ. මමම තමයි මේ ඵලයේ නෙලාගෙන තියෙන්නේ. තමන්ගේ ජීවිතය සංස්කරණය කරලා තියෙන්නේ තමන්මයි. ඉතින් ඒක සංස්කරණය කරගත යුත්තේ කොහොමද කියන කාරණාව හරියටම තේරුම් ගන්න ඕනේ බුද්ධාන්තරයේ එළඹිලා තියෙන වෙලාවේ. එනම් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ නැති කරන්න සමත් කෙනෙක් නැහැ. පින්නතනි මේ ජීවිතේ පොළු පාරවල් වැදිලා, ගල් පාරවල් වැදිලා, වෙනත් නොයෙක් අකරතැබ්බ වලට මූණ පාලා මැරෙන්න තිබුණ අවස්ථා කීයක් තිබුණද? තනියම හිතලා බලන්න. එදා අහවල් දේ අහවල් විදිහට වුණා නම් අද මමත් මෙතන නෑනේ කියලා හිතෙන අවස්ථා කීයක් තියෙනවද? නමුත් සමහරලාට Tamanට වැදෙන්න ආපු පොළු පාරක් තවත් ගහක වැදිලා අහකට විසි වෙලා. ගල් පාරක් තව තැනක වැදිලා අහකට විසි වෙලා. සමහරවිට වහලයක් හදන තැන, වෙනත් වැඩක් කරන තැන වැටිච්ච ලීයක් වෙන දෙයක වැදිලා මගෙන් ඈතට විසි වෙලා. ගහකින් වැටිච්ච පොල් ගෙඩියක් වෙනත් කාරණාවක් නිසා මගේ ඇඟට වැටෙන්නේ නැතුව වෙන තැනක වැටිලා. අපි දන්නේ නැහැ මා විසින් කරගන්න ලද මගේ පෙර පුණ්‍ය ශක්තිය මාව කොයිතරම් ආරක්ෂා කරලාද කියලා. සමහර කෙනෙක් කියනවා මේ සිද්ධ වෙච්ච සිදුවීමෙන් මම බේරුණේ කොහොමද කියලා මටවත් හිතා ගන්න බෑ කියලා. අපේ පුණ්‍ය ශක්තියත් එක්ක ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව එකතු වෙලා තියෙනවා. නමුත් මේ බේරුණේ මේ හේතුව නිසයි කියලා කියාගන්න දැන් දන්නේ නැති නිසා ඒක ලොකුවට ජීවිතේට දැනෙන්නේ නැහැ. මේ හැමෝම මේ ඉන්නේ, හැමෝම මේ ජීවත් වෙන්නේ පෙර කරගත්ත පුණ්‍ය ශක්තියේ මහිමය උඩ. එනම් භාග්‍යතුන් වහන්සේ නසන්ඩ දේවදත්තයන් වහන්සේ විතරක් නෙමෙයි පින්නතුනි, බෝධි මූලයේදී බෝසතාණන් වහන්සේට විරුද්ධව මාරයා කොච්චර ක්‍රියාත්මක වුණාද? වැහි 9ක් වැස්සවල උත්සාහ කළා විනාශ කරන්න. ආයුධ වරුසාවක්, වැලි වරුසාවක්, මඩ වරුසාවක්, ගිනි අඟුරු වරුසාවක්, පර්වත වරුසාවක්, මේ වාගේ වරුසා 9ක් වැස්සෙව්වා. නමුත් කිසිම ආයුධයකින්, කිසිම ගල් කැටයකින්, කිසිම දෙයකින් හානියක් වුණාද? ඒ කිසිම ආයුධයකට ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට හානි කරන්න තරම් කරුමයක් නැහැ. ඒක නිසා හැම ආයුධයක්ම බිම වැටෙන්නේ මලක් බවට පත් වෙලා උපහාර දක්වමින්. මොකද ඒ ආයුධ වලට කරන්න තරම් කරුමයක් එළඹිලා නැහැ භාග්‍යතුන් වහන්සේට. පින්නතිනේ අපේ ජීවිත ගන්න වෙච්චහම තන නොතන බලන්නේ නැතුව මාරයා අපි අරන් යනවනේ. සමහරලාට හෙට දවසේ යොදාගත්ත ලොකු පින්කමක් තියෙනවා. එහෙම නැත්නම් හෙට දවසේ යොදාගත්ත වෙනත් ලොකු දරුවෙකුගේ හරි උත්සවයක් අපේ තියෙනවා. මොහු මේ උත්සවයේ වෙනුවෙන් ඉතුරු කරන්න ඕනේ, මොහු මේ පින්කම වෙනුවෙන් ඉතුරු කරන්න ඕනේ කියලා තියලා යනවද? වෙලාව ආවනම් අරගෙන යන එක සිරිතයි. අපි වැඩ නතර කරලා අපි මලගමට ලෑස්ති වෙන්න ඕනේ. නමුත් මලගම සිද්ධ කරලා බෑ, පින්කම කෙරෙන්න ඕනේ කියලා කවදාවත් අනුකම්පා කරලා
නෑ මාරයා එළඹුණේ යම් තැනක දරගෙනම යනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේට මාරයා ගිහිල්ලා ආරාධනා කරනවා දැන් පිරිනිවන් පෑවොත් හොඳ නැද්ද කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ මාරයටවත් ගන්න බෑ කියන එකයි. එහෙනම් මේ සිල් රකින්න ගුණවත් වෙන්න තමන්ට ලැබෙන ඒ ලාභය මේ ලෝකේ වෙන මොකෙන්ද පින්නතුනි ලැබෙන්නේ? වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැති සරණක් ආරක්ෂාවක් මේ සිල් ආරක්ෂා කිරීම තුළ හම්බ වෙනවා නම් ඇයි ඒ සිල් ආරක්ෂා කරන්නේ නැතුව මිනිස්සු තාමත් ලත වෙන්නේ කියලා තමයි අපි හිතන්න ඕනේ. තමන්ගේ ආරක්ෂකයව පණ පොල තියාගන්න නැත්තේ ඇයි කියන එක තමයි හිතන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ශ්‍රී පාදේ අර ගලකින් නැගිච්ච ගල් පතුරක් ඇවිල්ලා වැදුනා. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතෙනුත් මහ රහතන් වහන්සේලාගේ ජීවිතවලිනුත් ඔබට මට හොඳ පාඩම් උගන්වලා තියෙනවා. මහමුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවෙත් අපිට පාඩමක් කියලා දීලා. මොකක්ද අපිට කියලා දුන්න පාඩම? මේ ශාසනයේ මහා 이르දිවන්තයා. එහෙමනේ හැඳින්වුවේ මහා 이르දිවන්තයා. ඒ 이르දිමය ශක්තිය පාවිච්චි කරලා මොනවද කරන්න බැරි? මහමෙර එක අතින් කුඩ මිටක් වගේ අරගෙන මේ පෘථිවි තලයේ කරකෝල අරගෙන මහමෙර මුදුනේ තියලා ඡත්‍රයක් වගේ දරාගෙන ඉන්න පුළුවන් කියලා කියනවා මොග්ගල්ලාණන් වහන්සේට. වරක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආහාර හිගයක් තිබුණ කාලෙක ස්වාමීනි මේ මහ පොළොව පෙරල්ලා රස පොළොව මතු කරන්නද කියලා ඇහුවා. යදුන් 240000ක් ඝනකඩ බොල් පොළොව උන්වහන්සේගේ 이르දියෙන් අනිත් පැත්ත හරවන්න පුළුවන්කම තියෙනවා නම් ඒ අනිත් පැත්ත හරවනකොට මේ පෘථිවි තලයේ උඩ ඉන්න සියලු දෙනාම වෙනත් සක්වලකට ගෙනihin තියන්න පුළුවන්කම තියෙනවා නම් සුරා පානය කරලා Tamanට පහර දෙන්න එන 500 දෙනෙකුට විරුද්ධව මොනවද කරන්න බැරි? නමුත් උන්වහන්සේ ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වුණාද? අවස්ථා දෙකක් මග ඇරලා යන්න ගියා. ඊළඟ අවස්ථාවේ උන්වහන්සේ කුටිය ඇතුළෙම වැඩ හිටියා. දූර්තයෝ අරගෙන එන්නේ හතරස් කරපු දඬු. ඒ වගේන් කොහොමද පහර දුන්නේ? ඇටකෝටු කඩ සහල් තරමට කුඩු වෙනකම් පහර දුන්නා. ඊතර මම සඳහන් කළා උන්වහන්සේ අපිට ඉගැන්වුවේ පාඩමක් කියලා. ඇයි උන්වහන්සේට එහෙම පහර දෙන්නේ? පෙර කරන ලද කර්මයක් තියෙනවා. මම වගේ 이르දිවන්තයෙකුටත් මා විසින් කරගත් අකුසල කර්මයෙන් බේරෙන්න බැරි නම් නුඹලා වගේ අය කවුද කියන කතාව නෙමෙයිද අපිට මේ කියන්නේ. ලෞතර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ ගල්පතුර වැදෙන්නේ ඇයි මේ? පෙර ඈත භවයක සංසාරී තමන්ගේ සහෝදරයත් එක්ක ඉඩමක් බෙදා ගන්න ගියපු කතාවකදී ඇතිවෙච්ච ද්වේෂසිතක් පදනම් කරගෙන තමන්ගේ සහෝදරයට ගලකින් ගහලා ජීවිතක්ෂයටපත් කරනවා. බණ්ඩ සංසාරී කොච්චරනම් කුරිරුද කියලා. ඒ තරම් ඈත සසරක කරගත්ත අකුසල කර්මයක අවශේෂ ඵලයක් මේ ලැබෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේට කර්ම ගණනාවක් විපාක දීලා කර්මය කියන ධර්මතාවය ඕනෑම කෙනෙක් අත් නොහැරෙනවා කියන කාරණාවනේ මේ කියලා දෙන්නේ. එහෙනම් අපි කර්ම කරන්න කොච්චර බය වෙන්න ඕනේද පින්නතුනි? එහෙමනම් කර්මය සහ කර්මපතය කියලා වචන දෙකක් තියෙනවා. මොනවද පතය කියලා කියන්නේ? මරණාසන්න වෙලාවේ මතක් වුණොත් ඒකාන්තයෙන් නිරයේ උපද්දවන කර්ම වලට කියනවා කර්මපත කියලා. සමහරලාට කර්ම කියන දේවල් අපි නිරයේ ගෙනියන දේවල් නෙමෙයි. හැබැයි ටික එකතු වෙලා බලවත් වෙන්න පුළුවන්. වතුර බිඳුව වැටිලා හරි කලයක් පිරෙනවනේ.
උදකුම්බෝපි පූරති. ජල බින්දු නිපාතේන උදකුම්බෝපි පූරති. එමනම් භාග්‍යතුන් වහන්සේ නසන්ඩ දේවදත්තයන් වහන්සේට එදත් බැරි වුණා. එතකොට ඇයි මේ භාග්‍යතුන් වහන්සේ නසන්ඩ මෙච්චර මේ එන්නේ? ඇයි මේ තරම් කර්ම ගොඩක් කරගන්නේ? දෙවි බඹුන් මේ තරම් මගඵල ලබනකොට නිවන් ලබනකොට සසර ඉවර කරනකොට භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා ඇයි ඒක දේවදත්ත හාමුදුරන්ට සාධාරණ නැත්තේ? ඒක තමයි බද්ධ වෛරයක හැටි. බද්ධ වෛරය මොනතරම් භයානකද කියන කාරණාව තේරුම් ගන්න හොඳම කාරණාවක් මේ භාග්‍යතුන් වහන්සේ නසන්න උත්සාහ කරපු අවස්ථාවන් ටික. දෙබානක ලෞතුරා බුදුන් ලෝක සත්‍යය සංසාරයෙන් එතර කරවන යුගයක එක පුද්ගලයෙක් භාග්‍යතුන් වහන්සේට විරුද්ධව වැඩ කරනවා කියලා කියන්නේ. මොන තරම් සසර කුරිරුද? උට ඇයි වැටහෙන්නේ නැති පින් නැති කෙනෙක්ද? අපි විසින් දෝෂ දර්ශනයට ලක් කළ යුතු කෙනෙක්ද දේවදත්තයන් වහන්සේ කියන්නේ? අපි සරියුත් මහරහතන් වහන්සේට කොච්චර ගරු කරනවද? දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් පාරමිතා පුරපු කෙනෙක්. ඒ තරම්ම පුණ්‍යවන්තයි. තවත් මහා කල්ප ලක්ෂයයි පාරමිතා පුරන්න තියෙන්නේ පසේ බුද්ධත්වයට. මහා කල්ප අසංඛ්‍ය 2ක් පාරමිතා පුරලා ඉවරයි. සුළුපටු පුණ්‍යවන්තයෙක්ද? ඒ තරම් පිනක් තිබිලත් පේනවද බද්ධ වෛරය සංසාරي Tamanටත් එරෙහි වෙන හැටි? අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ වෛරය කියන ධර්මතාවයේ කොයි තරම් භයානකද කියලා දේශනා කරන්න යෙදුනේ. වෛරය සහ බද්ධ වෛරය කියලා ආකාර දෙකක් තියෙනවා. මොකද්ද බද්ධ වෛරය කියලා කියන්නේ? භවයෙන් භවයට බැඳිලා යනවා. දාරුචීරිය මහරහතන් වහන්සේ, පුක්කුසාති මහරජුරු, සුප්‍රබුද්ධ නම් සෝවාන් වහන්සේ, තඹදාටික චෝර කියන පෘථග්ජනයා. මේ 4 දෙනාම ඝාතනය කරන්නේ එළදෙනක්. එළදෙනක් ඝාතනය කළාට එළදෙනගේ වෙස් අරගෙන එන්නේ යක්ෂණියක්. මේ බද්ධ වෛරය. මේ 4 දෙනා අතින් පෙර ඈත භවයක කාන්තාවකට ලොකු අසාධාරණයක් වුණා. උදේ ඉඳලා හවස් වෙනකම් මේ කාන්තාවත් එක්ක සතුටු වෙලා හැන්දෑවේ කාන්තාව මරලා දැම්මා. ආන්ගේ මරණ වෙලාවේ ඇය වෛරයක් හිතේ ඇති කරගත්තා. උපන් ජාතියක් ගානේ පලිගන්නවා කියලා. ඒ පලිගැනීමේ තවත් එක අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. නමුත් තමන්ට සංසාරේ පුරාම වෛර කරන්නෙක් ඉතුරු කරගන්න එකේ පාඩුව කොච්චරද? දැන් බලන්න දාරුචීරිය මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් අරහත්ත්වයේ මුදුන්පත් කරගත්ත පළවෙනිය හැටියට දකින්නේ. ඒ තරම් පින් තිබිලත් භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා මහාන වෙලා එක මොහොතක්වත් ලෝක සත්‍යය වෙනුවෙන් ලෝකාර්ථ චර්යාවේ යෙදෙන්න බැරි වුණානේ. මහ පාරේදී බණ ටික අහලා සෞඛ්‍යලෙස් නැසලා රහත් වෙලා ස්වාමීනි මම පැවිදි කරන්න කිව්වා. පාත්‍රා සිවුරු හොයාගෙන එන්න දාරුචීරිය කියලා සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට වැඩියා. භාග්‍යතුන් වහන්සේ දන්නවා එන්නේ නැති බව අපෝ. කහල් ගොඩක රෙදි කෑලි අහුලන අතරේ සිවුරක් හදාගන්න අර එළදෙන පහර දීලා කහල් ගොඩ උඩම පිරිනිවන් පෑවා. පුක්කුසාති මහරජුරෝ රාජ්‍ය අත්හැරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන එන්නේ රැයක් භාග්‍යතුන් වහන්සේත් එක්ක පහන් කළා. භාග්‍යතුන් වහන්සේ එළි වෙන ජාමයට ධර්ම දේශනා කරලා අනාගාමී තත්වයට පත් වුණා. ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා ඉල්ලීමක් කළා. පාත්‍රා සිවුරු හොයාගෙන එන්න කියලා භාග්‍යතුන් වහන්සේ අහසින්ම වැඩියා. දන්නව එන්නේ කියලා. ඒ අනාගාමීන් වහන්සේට පහර දෙන්නෙත් අර එළදෙනමයි. එහෙනම් එදා යාළුවෝ 4 දෙනෙක්
කාන්තාවකට කළා බිහිසුණු අපරාධයක්. ඒ 4 දෙනා තමයි දාරුචීරිය මහරහතන් වහන්සේ, අනාගාමීන් වහන්සේ පුක්කසාති මහරජුරු, සුප්‍රබුද්ධ කුට්ටිනං සෝවාන් පුජ්‍යලයා, ඒ වගේම තඹදාටික චෝර. බුද්ධාන්තරයක් ලැබිලා ඒ බුද්ධාන්තරයෙන් යම් සාධාරණයක් තම තමන්ගේ ජීවිතවලට කරගත්තත් බලාපොරොත්තු සියලු කාර්යයන් සම්පූර්ණ කරගන්න ඉඩ දුන්නේ නැහැ. පින්නතිනි, මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද? පෙර වෛරක්කාරයෙක් ඉඳලා මේ ජීවිතේ පින් දහම් සම්පූර්ණ කරලා පිනෙන් පිරෙන්න කලින් අපිව මරාගත්තොත් පැරණි වෛරක්කාරයා අපිට තියෙන පාඩුව තේරෙන්නේ ධර්මයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙකුට විතරයි. එහෙම නැති කෙනෙකුට ඒක පාඩුවක් බව තේරෙන්නේ නැහැ. ධර්මය දන්න කෙනෙකුට විතරයි ඒක පාඩුවක් වෙන්නේ. ආන් ඒක නිසා වෛරක්කාරයෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ තාම. නමුත් ඔහු එළඹෙන්න කලින් කරගත යුතු දේ කරගන්න එකයි වටින්නේ. අදත් මිනිස්සු ඕන තරම් කේන්ති ගියහම සමහරලාට කියනවා උපදින භවයක් ගානේ මම මේ කරපු වැඩේට පරිගන්නවා කියලා. සමහර කෙනෙක් කියනවා නායක පොළඟෙක් වෙලා ඇවිල්ලා හරි කනවා කියලා. යම් කෙනෙක් යම් දවසක Tamanට එහෙම කියලා තියෙනවා නම් මානය කියන ධර්මතාවයේ පසෙක තියලා කේන්තිය තුනිය වුණාම ටික දවසකින් ගිහිල්ලා හරි ඔහුගෙන් සමාවිල්ලලා මිතුරු කරගන්න වටිනවා. මොකද එහෙම නැත්තම් මේ වෛරක්කාරයා මගෙන් සංසාරිත් පරිගන්නවා. එනන් දේවදත්ත හාමුදුරුවෝ කලින් මහබෝසතාණන් වහන්සේත් එක්ක ඊටාම කුළුපග මිත්‍රයා. මේ දෙන්නම සංසාරේ බොහෝ කාලයක් එකට එනවා. හරීම හිතවත් මිත්‍රයෝ දෙන්න. ඇයි වෛර බඳින්න ගත්තේ? වලලු විකුණන්න ගිහිල්ලා රන්තලියක් පිළිබඳව ගැටලුවක් පදනම් කරගෙන තමයි මේ වෛරය පටන් ගන්නෙ. එකම වෙළඳ පොලෙන් බඩු අරගෙන, එකම නැවෙන් ගමන් කරලා, එකම නගරයේ දෙපැත්ත බෙදාගෙන වලලු විකුණලා හැන්දෑවට එකම ඔරුවෙන් තමන්ගේ ගෙදරට යන්න පිටත් වෙන මිත්‍රයෝ දෙන්නා රන්තලියක් නිසා බැඳගත්ත වෛරය තමයි මේ සාදිගට මේ යන්නේ. එහෙනම් වෛර කරන්නාට පාඩුයි කියලා කිව්වා. දේවදත්ත හාමුදුරන්ට දැන් කොච්චර පාඩුද? කෙනෙක් ආනන්තරීය කර්මයක් කරලා අවීචියට ගියොත් සඳහන් කරනවා මනුස්ස වර්ෂයෙන් වර්ෂා සංකේයයක් අවීචියේ ඉන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අන්තර්කල්පයක්. දේවදත්ත හාමුදුරුවෝ කරගත්ත කර්මය මොනතරම් බරපතලද? අන්තර්කල්පකින් නම් මිදෙන්නේ නැහැ පින්නතුනි. මේ මහා කල්පයේ නැසෙන්න තවත් අන්තර්කල්ප 50 ගාණක් තියෙනවා. ඔය අන්තර්කල්ප 50 ගානම දේවදත්ත හාමුදුරුවෝ නිරෙන් මිදෙන්නේ නැහැ. කොයිතරම්නම් භයානකද වෛර බැඳපු පාඩුව. ඉතින් ආංගික නිසා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේම තරහකාරී, අමනාපකාරී, හතුරෙක් හදාගන්න එපා කවදාවත් කියලා. ඒතර ගාථාරතනේ භාග්‍යතුන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්න යෙදෙන්නේ දැන් භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ශ්‍රී පාද පද්මයේ ගලකුත් වැදිලා ගල්පතුරක් ලේ කැටියක් එකතු වෙලා භාග්‍යතුන් වහන්සේ බිම්බිසාර මහරජුරුවන්ගේ අඹ උයනේ වැඩ ඉන්න වෙලාවේ හාමුදුරුවරුදු වේගෙන් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වට කරගත්තා. 100 ගණන් 1000 ගණන් බුදුරජාණන් වහන්සේ වට කරගෙන. ඇයි මේ දේවදත්ත හාමුදුරුවෝ ආයෙත් ඉදි කියලා. ආයෙත් ඇවිල්ලා කරදරයක් කරයිද කියලා. අන්න එතකොටයි සඳහන් කළේ මහණෙනි මට ආරක්ෂාව හදන්න ඕනේ නෑ කවුරුවත්. මගේ ආරක්ෂාව මම පෙර හදාගෙන තියෙන්නේ. ඔබ වහන්සේලාගේ ආරක්ෂාව හදාගන්න කියලා. නමුත් උන්වහන්සේලා එහෙම කීවට භාග්‍යතුන් වහන්සේ දාලා යන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා දේවදත්ත මාව නසන්න උත්සාහ කළේ අද විතරක් නෙමෙයි මහණෙනි. දේවදත්ත පෙරත් මාව නසන්න උත්සාහ කළා. නසන්න තියා බය කරන්නවත් බැරි වුණා මහණෙනි කියලා කිව්වා. අන්න එතකොට තමයි භික්ෂුන් වහන්සේලා අහන්නේ ස්වාමීනි
ඒ අතීත කතාව දේශනා කරන්න කියලා. ඉතින් මේ කාරණාවට සම්බන්ධ ජාතක කතා ගොඩක් තියෙනවා. අපි මේ එකක් තමයි මාතෘකා කරගත්තේ වෛරයේ භයානකත්වය පැහැදිලි කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, එක්තරා වැඳිරියක් ගැබ් ගත්තට පස්සේ තමන්ගේ වඳුරු රෑනෙන් අයින් වුණා. ඒකට හේතුවක් තියෙනවා. මේ වඳුරු රෑනේ ඉන්න වැඳිරියෝ වඳුරු පැටියෙක් බිහි කෙරුවොත් වඳුරු රජුරෝ ඒ වඳුරු පැටියගේ පුරුෂ ලිංගය විනාශ කරනවා. ඒක වඳුරු රජුරුවන්ගේ හැටි. හැම වඳුරගේම හැටි නෙමෙයි, මේ වඳුරු රජුරුවන්ගේ හැටි. මොකද ඔවුන් ලොකු මහත් වෙලා තමන්ගෙන් මේ රෑන උදුරගෙන ඔවුන් රෑනේ රජකම ලබයි කියලා. දැන් මේ වැඳිරි හොඳ ආකාරවම දන්නවා වඳුරගේ හැටි. විශාල වඳුරු රෑනක්. ඒ නිසා තමන් ගැබ් ගන්නෙත් ඒ වඳුරගෙන්ම තමයි. ගැබ් ගත්තා කියලා දැනගත්තාම රෑනෙන් මිදිලා වෙනම ගංගා තීරයක තනියම හුදකලාවේ ජීවත් වෙනවා. ඔය අතරේ මේ වැඳිරිය තමන්ගේ පැටව බිහි කළා. අස්ස පෝතකෙක් වගේ ලොකුයි කියලා කියනවා. සාමාන්‍ය වඳුරෙකුට වඩා ගොඩාක් ශක්තිමත්. එක දවසක් මේ වඳුරු පැටිය අම්මගෙන් අහනවා මගේ තාත්තා කෝ කියලා. ඒතර කියනවා එහා කන්දේ වඳුරු රෑන පරිහරණය කරන්නේ නුඹේ තාත්තා තමයි කියලා. ඒතර කියනවා මේ මට තාත්තා බලන්න යන්න ඕනේ. වැඳිරි කියනවා එහෙ අනේක නරකයි. කාරණාව ඔක්කොම කියලා දෙනවා. වඳුරු පැටිය කියනවා වෙන දෙයක් වෙන්න යන්න ඕනේ නේ. ඒක මම බලා ගන්න මං එක්ක යන්න කියලා. දැන් වඳුර ඈතින් දකිනවා වැඳිරිත් එක්ක ලොකු පැටියෙකුත් එනවා. මූ මේ රෑනේ ඉන්න අයට වඩා හුඟක් ලොකුයි. ඒකාන්තයෙන් මගෙන් රජකම උදුරගනී. ඊට කලින් මරන්න ඕනේ කියලා හිතුවා. හිතලා වඳුරු පැටියත් එක්ක වැඳිරි එනකොට බොහොම ආදරෙන් ඉස්සරහට ඇවිල්ලා ඔය දෙන්න කොහෙද මෙච්චර කල් ගිහිල්ලා හිටියේ කියලා අහලා බොහොම ආදරෙන් සිප වැළඳ ගන්නවා වගේ වඳුරු පැටියාව වැළඳගෙන හයියෙන් තද කිරුවා කොන්ද කැඩෙන්න. තමන්ගේ ඇඟට තද කරගත්තා. නමුත් වඳුරු පැටිය බොහොම ප්‍රඥාවන්තයි. සිප වැළඳ ගන්නකොටම මේක එක උපායක්ද කියලා හිතුවා. තමාව තද කරනකොට ඊට වඩා හයියෙන් මහ වඳුරව තද කළා. එතකොට වඳුරට තේරුණා මොහු විසින් මාව මරයි වගේ කියලා අත්හැරියා. අත්හැරලා තීරණය කළා එහෙමනම් දැන් මොහු මේ ක්‍රමයෙන් මරන්න බෑ. මොහු මරන්න වෙනම උපක්‍රමයක් යොදන්න ඕන කියලා. අඬ ගහලා කියනවා පුතේ උඹේ තාත්තට දැන් වයසයි. මේ රෑන පරිහරණය කරන්න මට අමාරුයි. දැන් මේ වඳුරු රෑනේ රජකම මං උඹට දෙන්න කල්පනා කළා. එහෙම කියලා කියනවා අන්න අහවල් තැන පොකුණක් තියෙනවා. ඒ පොකුණේ තියෙනවා කුමුදු මල් දෙකක්, මානෙල් මල් 3ක්, නෙළුම් මල් 5ක්. එයින් මල් කඩාගෙන වරෙන් උඹට රජකම දෙන්න කියලා කිව්වා. මේ පොකුණ දිය රකුසෙක් අරන් ගත්ත පොකුණක්. දැන් මේ රකුසලව්වා මරවන්නයි හදන්නේ. හැබැයි වඳුරු පැටියා හරි ඥානවන්තයි. කල්පනා කර කර යනවා ඒකාන්තයෙන් දිය රකුසෙක් ඉන්න පොකුණක්ද දන්නේ. ගිහිල්ලා පොකුණ වටේටම කැරකිලා පරීක්ෂා කළා. සත්තු පොකුණට බැහැලා තියෙනවා කවුරුත් ගොඩ වෙලා නැහැ. එහෙනම් තමන්ගේ තීරණය ඒකාන්තයෙන් හරි කියලා කල්පනා කළා. ඒ වුණාට මලුත් ඕනේ පොකුණට බැහැලත් බෑ. කල්පනා කළා කොහොමද මල් ගන්නේ? මෙයා ශක්තිමත් කියලා මම මුලින් කිව්වා. දිය රකුසට අයිතිය තියෙන්නේ වතුරට ගියොත් විතරයි. ගොඩ ඉන්න අය අල්ලන්න බෑ. වඳුරු පැටිය තමන්ගේ ශක්තිය පාවිච්චි කරලා මෙහා යුරේ ඉඳලා එහා යුරට පයින්න උඩින්. ආන්ගේ පයින්න ගමන් අහසේ ඉඳගෙනම මලක් ගලවලා ගන්නවා. වතුරේ ගෑවෙන්නේ නැහැ.
තමන්ට අවශ්‍ය මල් ටික මෙහෙම සම්පාදනය කරගත්තා. දිය රකුස කල්පනා කළා මේ නම් මහ පුදුම ඥානවන්ත වඳුරෙක්. ආන් එහෙම කල්පනා කරලා මුළු ජලතලයේ දෙබය කරගෙන මතු වුණා. මතු වෙලා වඳුරට කියනවා යස්ස ඒතේ තයෝ ධම්මා වානරින්ද යතාතව දක්කියං සුරියං පඤ්ඤා දිට්ඨසෝ අතිවත්තති කියලා. මේ ගාථා රත්නේ කියනවා. දිය රකුස වෙලා ඉන්නේ. නැත්නම් මේ දිය රකුසා මේ වෙලාවේ දැනගෙන ඉන්නවා මේ තරම් බණක් කියන්නේ. මේ ගාථා රතනේ කාරණා තුනක් පැහැදිලි කරනවා. තයෝ ධම්ම ජාතකයේන්නේ කාරණා තුනයි තියෙන්නේ. යස්ස ඒතේ තයෝ ධම්මා වානරින්ද යතා තව දක්ඛියං සුරියං පඤ්ඤා දිට්ඨසෝ අතිවත්තති. සඳහන් කරනවා යස්ස ඒතේ තයෝ ධම්මා යමෙක් ළඟ ධර්මතා තුනක් තියෙනවද වානරින්ද යතා තව වඳුරු රාජයේ යමෙක් ළඟ ධර්මතා තුනක් තියෙනවද මොනවද මේ ධර්මතා තුන? සඳහන් කරනවා දක්ෂතාවයේද නිර්භීත භාවයේද උපාය කෞශල්‍ය ඥානයේද. මෙන්න මේ ත්‍රිවිධ ධර්මය තමා තුළ තියෙනවා නම් ඒ පුජ්‍යලයා ඒකාන්තයෙන් හතුරා ඉක්මවා සිටින කෙනෙක්. ඒතර සතුරා ඉක්මවා සිටින්න නම් තිබිය යුතු ධර්මතා තුන මොකක්ද? පළවෙනි එක තමයි දක්ෂ බව, දෙවෙනි එක තමයි නිර්භීත බව, තුන්වෙනි එක තමයි උපාය කෞශල්‍ය ඥානය. මේ තුන තියෙනවා නම් ඕනෑම සතුරෙක් ඉක්මවා යන්න පුළුවන් කියලා කියනවා. යක්ෂයා ගොඩට එනවා පොකුණෙන්. ඇවිල්ලා කියන ඔබ මහා ප්‍රඥාවන්තයි. නුඹ ගරු කටයුතු කෙනෙක්. මොකටද ඔය මල් කියලා ඇහුවා. මගේ තාත්තා මේ මල් නෙලාගෙන ආවම මට රජකම දෙනවා කිව්වා. කියලා වඳුර මල් ටික එකතු කරනකොට යක්ෂයා කියනවා හා ඔබතුමා මල් එකතු කරන්න එපා. මම වගේ අය ඉන්නේ එකට තමයි. මල් ටික යක්ෂයා අරගෙන වඳුර ඉස්සරහින් යනවා. යක්ෂයා පිටිපස්සෙන් එනවා. මහ වඳුර ඈත ඉඳලා බලාගෙන ඉන්නවා. තමන් යවපු වඳුර ආයේ නැති වෙයි කියලා. නමුත් පෙරමග බලාගෙන ඉන්නකොට දකින්නේ පුදුම සහගත දෙයක්. වඳුර කල්පනා කරනවා මං ඔහු පොකුණට යවුවේ යක්ෂයා ලව්වා මරවන්න. නමුත් පුදුමයක හැටි යක්ෂයා තඬ ගහගෙන මෙනවා. දැන් නම් මට ගැලවීමක් නැහැ කියලා කල්පනා කරලා ලය පැලිලා මිය ගියා. සියලුම වඳුරු එකතු වෙලා මේ වඳුරු පැටියව තමන්ගේ රජ්ජුරුව බවට පත් කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා වඳුරු රජ්ජුරුව වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි මේ දේවදත්ත භික්ෂුව. එදා වඳුරු පැටිය වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි ලෞතර බුදු වෙච්ච මම. මාව නසන්න තියා මාව බය කරන්නවත් එදත් දේවදත්තට බැරි වුණා. ඒ කාරණාව සඳහන් කරලා හතුරා දිනන්න මොන වාගේ කරුණ වලින් යුක්ත වෙන්නද ඕන කියලා සඳහන් කරනවා. මේ වගේම ජාතක කතාවක් තමයි වානරින්ද කියන ජාතක කතාව. ඒ ජාතක කතාවෙත් පැහැදිලි කරනවා ඕනෑම සතුරෙක් දිනන්න දානයත් ඊටාම යෝග්‍යයි කියලා. පරිත්‍යාගය සතුරා දිනන්න ඊටාම වටිනවා. ඕනෑම හතුරෙක් දිනන්න පුළුවන් දානය තුලින්. ඒකට හොඳම උදාහරණය සඳහන් කරන්න පුළුවන් අපේ ලංකාවේ සිදුවීමක් පදනම් කරගෙන. අපේ රටේ මහබෝසතාණන් වහන්සේ නම රජකම් කරපු කාලයක් තිබුණා. ඒ වෙන කවුරුවත් නෙමෙයි බුද්ධදාස මහරජුරු. එහෙම කියහම තේරෙන්නේ නැත්තම් නාගයට වෙදකම් කරපු රජුරු කියලා කියහම අපි හොඳට අහලා තියෙනවා. බුද්ධදාස මහරජුරු හැමදාම තමන්ගේ රටවැසියගේ දුක සැප හොයලා බලන්න යන දවස්වලට
මගදී රජුරුව දකිනවා කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. හැබැයි මේ කුෂ්ඨ රෝගියා රජුරුව දිහා පුදුම අමනාපෙන් තමයි බලාගෙන ඉන්නේ. පුදුම ද්වේෂයකින් තමයි රජුරුව දිහා බලන්නේ. රජුරුව රාජපුරුෂයන්ට මතක් කළා අර කුෂ්ඨ රෝගියා හැමදාම මම දිහා බලාගෙන ඉන්නේ බොහොම පරුස මූණකින් යුක්තව. ඊටාම ද්වේෂයක් ඔහුට මා පිළිබඳව තියෙනවා. ඒ ඇයි කියලා හොයලා බලන්න කියලා. රාජපුරුෂයෝ ඇවිල්ලා කියනවා මහරජය ඒකනම් එසේ මෙසේ ද්වේෂයක් නෙමෙයි. ඔබ වහන්සේ අහුනොත් අමුයෙන් කන මට්ටමේ ඉන්නේ කියලා. තමන්ට විරුද්ධව තමන්ගේ මිනිහෙක් එහෙම නැගී හිටිනකොට රජෙකුට පුළුවන් ගෙනල්ලා හිස ගසා දාන්න. හිස ගසා දැම්මා කියලා මොහුගේ හිතේ තියෙන වෛරය නිමෙනවද? ඒක තව වැඩි වෙන එක නෙවෙන්නේ. නමුත් මේ බෝසතාණන් වහන්සේ දන්නවා මේ හතුරා සංසාර ගමන ඉස්සරහට ගෙනහිල්ල බෑ. බුද්ධ කාරක ධර්ම පුරණ ගමනට බොහෝ මට හරහට හිටින්න පුළුවන්. එහෙනම් අදම හතුරා විනාශ කරන්න ඕනේ කියලා හිතුවා. හැබැයි මේ විනාශ කරන්න හිතුවේ අපි කරන විදිහට නෙමෙයි. රාජපුරුෂයන්ට කියනවා වෙනම ගෙයක් හදලා අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් බේත් හේත් ආදී සියල්ල මේ ගෙදරට පුරවන්න කිව්වා. අංග සම්පූර්ණ කරලා අර කුෂ්ඨ රෝගියාට ඒ ගේ පවරලා දෙන්න කිව්වා. මොනම හේතුවකටවත් නුඹට මේ සම්පත් දෙන්නේ රජ්ජුරුව කියලා නම් කියන්න එපා කිව්වා. ඉතින් රජ්ජුරුවන් එක්ක දැනට තියෙන ද්වේෂයේ හැටියට ඒ දාණය බාර ගන්න නැති වෙන්න පුළුවන් නේ. එහෙනම් කියන්න එපා කිව්වා. යම් දවසක තමන්ගේ නිවස ඇතුලේ මේ භවභෝග සම්පත් කාලයක් තිස්සේ පරිහරණය කර කර ඊටාම සතුටින් ඉන්න වෙලාවක ඔහුට කියන්න කීවා මෙච්චර කාලයක් නුඹ පරිහරණය කළේ රජුරුව දුන්නු දේවල්. මේ ගේ පවා උඹට හදලා දුන්නේ මේ රටේ මහරජුරුව කියලා කියන්න කිව්වා. දැන් කාලයක් එතකොට ඔහු මේවා පරිහරණය කරලානේ. අන්න එදා ඉඳලා ඔහුගේ හිතේ රජ්ජුරුව පිළිබඳව ඇති වෙන්න පටන් ගත්තේ සෙනෙහසක්. මිත්‍රත්වයක් තමයි හිත ඇතුලේ ලියලන්න පටන් ගත්තේ. රජ්ජුරුව අහුනොත් අමුවෙන් කණ්ඩ තරම් කෝපයකින් හිටපු පුද්ගලයා බුද්ධදාස මහරජුරුව තමන්ගේ හතුරා මොනතරම් සාර්ථකව මර්ධනය කළාද කියනවනම් බුද්ධදාස රජුරුව මියදුනා කියලා ආරංචි වෙනකොට කුෂ්ඨ රෝගියා හදවත පුපුරලා මිය යනවා. ඒ තරම් මිත්‍රත්වයක් රජුරුවත් එක්ක ගොඩනැගිලා තිබ්බා. දැන් බලන්න දානීය තුලින් හතුරා දිනපු හැටි. ඊළඟට මේ ජාතක කතාවේ සඳහන් කරන්නේ දක්ෂතාවයේ තියෙන්න ඕනේ. ඕනෑම හතුරෙක් දිනන්න තමන්ගාව මෙහෙයවන්න පුළුවන් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන කෙනා කවදාවත් හතුරා නසන්න උත්සාහ කරන්නේ නැහැ. මේ ජීවිතෙන් විතරක් නෙමේ මතු ජීවිතවලින් පවා සතුරා ඉවත් කරන්න තමයි ප්‍රඥාවන්තයා කටයුතු කරන්නේ. එහෙම එක අවස්ථාවක් තමයි බුද්ධදාස රජුරුවන්ගේ කතාව. එහෙනම් දක්ෂ වෙන්න ඕනේ. අනිත් එක තමයි අමනාප කරුවන් ඇති නොකර ගන්නත් දක්ෂ වෙන්න ඕනේ. දැන් බලන්න පින්නතනේ අපි සමහර වෙලාවට මිනි මරා ගන්න තැනට එන්නේ බොහොම සුළු කාරණාවක්. මටත් සම්බන්ධ නැති, ඔහුටත් සම්බන්ධ නැති එක්ක මේ කොහෙවත් තියෙන දේශපාලනයක් කතා කරන්න ගිහිල්ලා. එහෙම නැත්නම් මේ වෙන කෙනෙක් ගැන කතා කරන්න ගිහිල්ලා. ඔය සිද්ධියෙන් තමයි අපි අමනාප වෙන්නේ. ආන් මේ උපදින පුංචි අමනාපයේ පදනම් කරගෙන බහිම්බස් වෙනකොට කියන්න තියෙන බොහෝ දේවල් කියා ගන්නවා. අන්තිමට පස්සේ බලා ගන්නම් කියන තැනකට එනකන් ඇවිල්ලා සමහරවිට මගතොට රැකලා ඉඳලා පහර දීලා ජීවිතේ නැති කරන තැනට එනකම්ම මේ වැඩක්ම නැති ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. අන්න ඒක නිසා නුවණැති පුද්ගලයා අනිත් පුද්ගලයා Tamante එරෙහිව නැగిලා එනකොට ඥානවන්තයා නිශ්ශබ්දව මග අරිනවා. එහෙම නැත්නම් නිහඬ වෙනවා. ඒ නිහඬ වීම තුළ එතන ඉන්න පිරිස අතර තමන් ගරු කටයුතු කෙනෙක් නොවෙනවා වෙන්න පුළුවන්. ඒ පිරිස අතර තමන් සමච්චලයට ලක් වෙන්න පුළුවන්.
තමන් පරාජිතයෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට නොතේරුණාට තමන් ලොකු ජයග්‍රාහකයෙක් බවට පත් වෙන්නේ සංසාරෙත් එක්ක. මොකද මේ ගොඩනැගෙන්න තියෙන වෛරක්කාරකම මග පාලනය කරන එක. අන්න ඒකට දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ හිතේ උපදින ද්වේෂය පාලනය කරන්න දක්ෂ වෙන්න ඕනේ. එදිනෙදා ගෙවල් දොරවල් වල ඉන්නකොට මොන තරම් ද්වේෂසිත අපිට උපදිනවද? ඒ ද්වේෂය කවදාවත් පින්නතුනි අපිට හිතවත් දෙයක්ද? ඒ ද්වේෂය කවදාවත් අපට සාධාරණයක් කරනවද? මේ ජීවිතේ විතරක් නෙමෙයි මතු ජීවිතත් විනාශ කරනවා ඒ ද්වේෂය. සමහර කුෂ්ඨ රෝගීන් ඉන්නවා හොඳ වෙන්නේ නැහැ මේ කුෂ්ඨ කවදාවත්. මොනතරම් ප්‍රතිකාර කළත් හොඳ වෙන්නේ නැහැ. මොකක් නිසා කියලාද කියන්නේ? සංසාරේ වෛර කරලා, සංසාරේ ද්වේෂ කරලා ඒකේ ප්‍රතිඵලයි තියෙන්නේ. දිවස්ලාභී නතර අග්‍රස්ථානය ලැබපු අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඥාති සහෝදරියක් හිටියා ඇඟ පුරාම කුෂ්ඨ. කවදාවත්ම හොඳ වෙන්නේ නැහැ. අනුරුද්ධයන් වහන්සේ ඇයි ඒ කියලා බැලුවා. සංසාරේ පුදුම විදිහට කේන්තිය පාලනය කරගන්න බැරුව ද්වේෂයෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ අකුසල කර්මයේ ඵලයක් මේ තියෙන්නේ. ආන් ඒක නිසා තමන්ගේ නැගණියට කියනවා තමන්ගේ සල්ලිත් වියදම් කරලා මදිනම් අනුන්ගෙනුත් එකතු කරගෙන භික්ෂු මහා සංඝයාට උපස්ථාන ශාලාවක් හදන්න කියලා. ඒ උපස්ථාන ශාලාව හදලා එතෙන්ට පැමිණෙන සංඝයාට උපස්ථාන කරන්න කිව්වා. සංසාරේ කරගත්ත කර්මයට ප්‍රතිකර්මයක් යොදලා දුන්නා. ප්‍රතිකර්ම කියලා කියන්නේ ඒකනේ. අපි උකට වර්තමාන කියන්නේ ප්‍රතිකාර කරනවා කියලා. නමුත් නියම වචනේ ප්‍රතිකර්ම කරනවා. පවතින රෝග තත්වයට විරුද්ධව වැඩ කරනවා රෝගේ සුවපත් කරන්න. එතකොට යම් කෙනෙක් යම් රෝගියෙකුට ප්‍රතිකාර කරනකොට පින්නතේ කවදාවත් තරහින් කරන්න පුළුවන්ද? බෑනේ. වෛද්‍යවරයාට ද්වේෂ සහගතව රෝගියාට උපස්ථාන කරන්න බෑනේ. හෙදියකට ද්වේෂසිතින් යුක්තව සාත්තු සේවිකාවකට වෛරයෙන් යුක්තව තමන්ගේ රෝගියාට ප්‍රතිකාර කරන්න බෑනේ. එහෙනම් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ මෛත්‍රී සිතින්. දැන් බලන්න පෙර කරපු කර්මය මොකද්ද? ද්වේෂය. ඒකට ප්‍රතිකර්මය තමයි මෛත්‍රිය. ඒකයි කියේ උපස්ථාන ශාලාවක් හදලා සංඝයාට උපස්ථාන කරන්න කියලා. ප්‍රතිකර්මය තමයි මෛත්‍රිය. ඒ වගේ මේ ද්වේෂය කියන ධර්මතාවය අපිව වහවහා දැහ ගන්නවා. සතර අපායවල වල ඉපදිලා ආය කවදා හරි මනුස්ස ජීවිතයකට ආවත් ඊට විරූපී පෙනුමක් තමයි තියෙන්නේ. ප්‍රසන්න බවක් නම් ඇත්තෙම නැහැ. ඇට නහර පෑදිච්ච ශරීරය. බොර පාට වෙච්ච ඇස් නැත්නම් රතු පාට වෙච්ච ඇස්. මූණ දිහා දෙපාරක් හැරිලා බලන්න කිසි කෙනෙක් කැමති නැති රෞද්‍ර පෙනුමක් ඒ මූණේ තියෙන්නේ. ඒතකොට කවුද එහෙම මූණක් සහිත ජීවිතයක් සංස්කරණය කළේ? මමමයි. අන්න ඒකට විරුද්ධව මෛත්‍රී සහගතව ජීවත් වෙන්න කියලා ධර්මයේ සඳහන් කළේ ඒකින්ද. ද්වේෂය පාලනය කරන්න කියලා අවවාද කළේ ඒක නිසා. එහෙමනම් දක්ෂ භාවයේ නිර්භය භාවයේ සහ උපාය කෞශල්‍ය ඥානය. නිර්භය වෙන්නත් ඕනේ. නිර්භය වෙන්න කියලා කියන්නේ අනුන් එක්ක ගහමරා ගන්න යන්න කියලා නෙමෙයි. මෙතන නිර්භය වෙන්න කියලා කියන්නේ ලෞකික පැත්ත කතා නොකර පින්නතනි කතා කළොත් කාලය ඉතුරු කරගන්න බය නැතුව මැරෙන්න පුළුවන් කෙනෙක් වෙන්න කියලා. බය නැතුව මියදෙන්න පුළුවන් වෙන්න නම් අපි ගාව තියෙන්න ඕන පළවෙනි සාධකය සීලය. උපදින තැන පිළිබඳව සැක නැතුව භවභෝග සම්පත් වලින් ආඩ්‍ය ජීවිතයක් ලබන්න දානෙ තියෙන්න ඕනේ. එහෙනම් දානීය දසදාන වස්තුව සම්පූර්ණ කරගෙන පංචශීල ප්‍රතිපදාවවත් හරියට රැකගෙන කෙනෙක් ජීවත් වුණා නම් මාරයා කැමති ඕනෑම වෙලාවක ආවාවේ. මෙලව අතහැරලා යන්න වුණාට දුක් සහිත තැනක උපදින්නේ. සීලේ නිසා හොඳ තැනක උපදිනවා. දානේ නිසා අඩු නැතුව ලැබෙනවා.
අවසාන වශයෙන් සඳහන් කළේ උපාය කෞශල්‍ය ඥානය. හැම වෙලාවම පාපයෙන් මිදෙන්න අපි ළඟ හැකියාවක් තියෙන්න ඕනේ. ශක්තියක් තියෙන්න ඕනේ. පාපයෙන් වළකින්න දක්ෂ බවක් අපි ළඟ තියෙන්න ඕනේ. පාපයෙන් මිදෙන්න දක්ෂ බවක් නැති හැම තැනම අකුසලයේ ජීවිතයට එකතුනේ. එඳ පාපයෙන් ඈත් වෙලා අකුසල් තමන් තුළ නැහැ කියන කාරණාව තුළ සතුටු වෙලා යම් දවසක මෙලවින් හරි සතුටින් සමුගන්න ලැබෙනවා නම් යම් කෙනෙකුට ඔහු ඒ ජීවිතයට සාධාරණයක් කරලා තියෙනවා. ඊළඟ ජීවිතේ මීට වඩා සැප සහිත ජීවිතයක් බවට පත් කරන්න කටයුතු කරලා තියෙනවා. වර්තමානයේ අපි දන්නවා ඔය ටෙලි නාට්‍ය, චිත්‍රපට මේ වගේ දේවල් වල ගුණාත්මක බව වැඩි වෙන්නේ නිවැරදි සංස්කරණයක් තිබුණාමනේ. එහෙනම් අපේ ජීවිතේ සංස්කරණය කරන්නේ අපිමයි. එහෙනම් මේ ආත්මයේ බුද්ධාන්තරය තුල මේ ජීවිතේ මනාව සංස්කරණය කරගත්තාම මතු ජීවිත කෝටි ගාණක් ඒ සංස්කරණයට අනුව යහපත්. ඒ නිසා තමන්ට මේ සසරින් දිනන්න අවශ්‍ය හැකියාව තියෙන්න ඕනේ. තමන් තුළ භාග්‍යතුන් වහන්සේ මඟ පෙන්නලා තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීමේ හැකියාව අපි තුළ තියෙන්න ඕන. එක තමයි අපේ දක්ෂතාවය. අන්න එහෙම කටයුතු කරලා සංසාරයෙන් එතර වෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.